ඔන්න ගොඩ කාලෙකින් මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි අපේ ලියම්ගේ කිරි දානේ. අපි තාම ගේ හදලා නැති නිසා අපි නවගමු දේවාලයට ගිහින් දෙන්න හිතුණා කිරි බෙදන්න. ඉතින් අපි ගාලේ ගෙදර තමයි ඒක ලෑස්ති කරන්නේ. ඉතින් ඒ වැඩ ටික ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ගාලේ ගෙදර. ඉතින් මෙහි තමයි අපි කිරි දාන දෙන ලෑස්ති කරේ. ඉතින් මෙලියම්ගේ කිරි දානේ මම බහම් වෙනකොට බාරුණු දැන් අවුරුදු දෙකමාරක් විතර වෙන නිසා අපි තාම ගෙදර හදමින් පවතිනවනේ. ඉතින් මම ගෙදර හැදුවට පස්සේ තමයි දෙන්න තියෙන්නේ කරන් හිටියේ. ඉතින් මේ අවුරුදු මෙද වගේ වෙනවා. ගේ හදලා ඉවර වෙනකොට ඒක නිසා මම හිතුවා නවගම්මුවට ගිහින් එතකන් බාරය ඔප්පු කරලා ගිය හැදුවට පස්සේ කිරි දානේ ගන්නවා කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ කිරි දානේ ලෑස්ති කරේ නවගමුවට ගිහින් පූජා කරන්නේ. අපේ අම්මා කිරි දානේ හදන අයට තේ දෙන්න තමයි හදන්නේ. මොනවද බලන්න තියෙන්නේ? ඉතින් මේ තියෙන අපේ අම්මගේ ඡායාරූප එකතුව. ඒ කියන්නේ අපේ අම්මා සේරම ෆොටෝස් බිත්තියේ ගහලා තියෙන්නේ. අපි පොඩි කාලේ ඒවා. එතකොට මේ තියෙන අපේ එක වෙඩින් ෆොටෝ එකක්. මේ තියෙන අපේ තාත්තගේ දේවල් අර උඩ ෆොටෝ එකේ මේ දැන් ඉතින් මම උයනවා. අද වෙජිටේරියන් කෑමනේ. වෙජිටේරියන් කෑම නිසා අපි නූඩ්ස් හදලා, පොල් සම්බල් හදලා, පරිප්පු තෙප්පරාදු ගන්න තමයි හිතාගෙන ඉන්නේ. පානුත් කේන්තුත්. මේ නූඩ්ස් එකත් ටෙම්පරාදු කරලා අපිට විතරම ප්‍රොසෙස් එකක් දාන්න බෑ අද. දැන් අරකට දුම් වල හරි අල්ලන්න ඕනද? ඔව්. පුතේ ලිප පත්තු කරන්නේ කොහොමද ඒක අල්ලන්නේ? පත්තු ඉතින් ඊළඟට කිරි දානේ උයන්න අපි ලෑස්ති කරා. ඉතින් අපි දුම් අල්ලලා ඒ වතාවත් වල යෙදිලා තමයි කිරි දානේ හදන්න පටන් ගත්තේ. අපි දවස් දෙකක් වෙජිටේරියන් වෙලා ඉඳලා තමයි කිරි දානේ හදන්නේ. හැබැයි මේ පිළිවෙත් සේරම වෙනස්. කිරි දානයක් ගෙදර දෙනකොට ගොඩාක්ම වෙනස්. එතකොට සාමාන්‍යයෙන් අර දර ලිපේ සුවඳ දර යොදාගෙන තමයි හරි විදිහට කිරි දානේ හදන්නේ. ඉතින් අපි මේ තියෙන ඉඩකට පහසුකනුත් එක්ක තමයි මේ විදිහට කරගෙන නවගමු අරන් යන්න හිතුවේ. අපේ ලියම් එක්කනයි ටිකක් හරි අමාරුයි මේ වැඩ කරන්න. මොකද එයාට හරිම විසේ කියන දේ නැති නිසා. ඔන්න දැන් කිරිය එකේ පදම ඇවිල්ලා. ඉතින් මේ කිරිය හරිම රසයි. කිසිම කරදරයක් නැහැ. අපිට මේ කිරි දානේ උයලා දෙන්න ආපු කට්ටියත් ඒ කට්ටියත් හරිම හොඳයි. ඉතින් ඒ කට්ටිය මේසද ගෑස් ලිපද හැමදේම හටියේදම් බේසම ඉඳන් අරන් එනවා. ඉතින් අපිට තියෙන්නේ සල්ලි දෙන්න විතරයි සහ බඩු ටික දෙන්න. ගෑස් එක දෙන්න ඕන. ඉතින් හරිම ලේසි. ඉතින් මේ උදේ 5ට විතර අපි යන ලෑස්ති වෙලා. ඉතින් කොහොමද මගේ ලුක් එක? ඉතින් ලියම් කලින් දවසේ නිදා ගන්නකොට 12ක් පහු වෙලා. හැබැයි එයා අපි නැගිටිනකොට 4ට 4:00 විතර එයා හැරිලා හරිම හොඳට හිටියා. එයා හොට් වෝටර් වලින් වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ එයා හරිම හොඳට හිටියා. දැන් සමහරක් වෙලාවට පොඩි කටේ උදේම හැරුණාම චුට්ටක් කවුල්නේ. හැබැයි අපේ ලියම් උදේ හැරුණාට ඒ කවුලක් ගියේ නෑ. හොඳට හිටියා. පස්සේ දවල් වෙන තමයි එයාව හද දුන්නේ. මෙතනදී ආ යනකම් කිසිම වදයක් දුන්නේ නෑ. හරිම හොඳට හිටියා. මම ඉතින් අවශ්‍ය එකක් දාලා පැම්පස් එක විතර ඇඳෙව්වේ. එතනට ගිහිල්ලා ඇඳුම අඳිනවා කියලා හිතුවා. වයිල් පුතේ. අනිත් සේරම ගත්තා නෑ. උතකුන් නෑනේ. නෑ. දැන් ඉතින් උදේ 6ට විතර ඇති. ලියම් මේ වෙලාවේ නිදි. හරියටම නිදි. ඉතින් මම මේ වීඩියෝ එක ස්පෙෂලි ඔයාලට ෂෙයා කරගන්න හේතුව තමයි සාමාන්‍ය අවුරුදු 2.5 3ක වගේ බබෙක් ඉන්නවා නම් ඒ කිරි දාන්නේ දෙන එක ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න. කියන්නේ ගෙදර නෙමෙයි අපි නවගමු ගිහිල්ලා දෙන එක අයිඩියා එකක් ගන්න සහ මම ඔයාලට අපි ඒ හදලා ඉවර වෙලා එතනදී කරන කිරි දානේ ගෙදරට වඩම්මලා දෙන එක අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් මම එකතු කරන්නම්. එතකන් මේක මේ විදිහට කරන අය මේකෙන් මට හිතෙනවා දැනුමක් ගන්න පුළුවන් වේවි කියලා.
ඉතින් අපි සර්විස් ඒරියා එකෙන් නැවතිලා ලියම්ට ඇඳුමක් දාලා ටී-ෂර්ට් එක වයිට් එකක් නිසා එකෙන්ට ගිහින් දාගන්නවා කියලා හිතුණා. මොකද අපේ ලියම් ජරා කරගන්න නිසා. ඉතින් මේ තියෙන්නේ දැන් ලියම්ගේ කෝලම් ටික. ඔයාලා බලන්නකෝ අද මගේ ලුක් එකකට මොකද හිතන්නේ කියලා මම සිම්පල් මේකප් එකක් කරගත්තා. ඉතින් මම ඔයාලට කැමති නම් ඒ වීඩියෝ එක අරගෙන එන්නම් කොහොමද මම නෝමල් මේකප් එකක් කරන්න කියලා. ඉතින් අපි 7 විතර වෙනකොට නවගමු දේවාලයට ආවා. ඉතින් අපි අද බදාදා අපි මේ ගියපු දවස් බදාදා දිනයක්. ඉතින් බදාදටයි සෙන්සුරාදාටයි තමයි නවගමු දේවාලයට කිරි දාන පූජා කරන්න හොඳයි කියලා කියන්නේ. ඉතින් අපි පුරාණ විහාරයට තමයි අපේ ගිනිච්ච දේවල් පූජා කරේ. පූජා වට්ටිය, එතකොට කිරියා 7යි, කිරිබත් 7යි, එතකොට අස්ති රස 7යි, තල 7යි, කෙසෙල් 7යි වගේම හැමදේම 7කින් අපි පූජා කරා. පහන් 7ක් පත්තු කරා එළඟ තෙල්. ඒ දේවල් ටික තමයි අපි කරේ දේවාලය ඇතුළතදී. ඉතින් හරිම නිස්කලංක තැනක් තමයි නවගමුව පත්තිනි දේවාලය කියලාත් කියන්නේ. කොච්චර මිනිසුන් හිටියත් කිසිම ഘോഷාකාරී බවක් නැහැ. ඉතින් මිනිසුන්ගේ වතාවත් වල යෙදෙනවා. ඉතින් පත්තිනි දේවාලයට ගොඩක්ම එන්නේ බබාලා හම්බෙන්න ඉන්න අය. එතකොට බාරයක් වෙන්න බබා පරිස්සමට ඉපදෙන්න කියලා. එතකොට බබාලා නැති බලාලා බලාපොරොත්තුෙන් ඉන්න අය එනවා පත්තිනි දේවාලයට. ඉතින් කිරි සිහින සැබෑ කරන එතකොට අනිත් දේවල් වලටත් සුපසිද්ධි සඳහා නවගමුව පත්තිනි දේවාලයට පැමිණෙනවා. ඉතින් මෙතන හාස්කම් පිරුණු තැන. ඉතින් ඔයාලා මං හිතනවා හැමෝම වගේ කට්ටිය නවගමුව පත්තිනි දේවාලයට ඇවිල්ලා ඇති කියලා. ඊට පස්සේ ඒත් එක්කම අපිට කිරිබත් ගෙන ආපු කැවිලි ಜಾති බෙදන්න ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේන ඇති මේ කහපාට සල්මක දඟින අංකල් ඊට පස්සේ මගේ හා පැත්තෙන් කහපාට ෂර්ට් එකක දඟින අංකල් ලා උදව් කරනවා. හැබැයි එයාලා පොඩ්ඩක් කලබල කරනවා මේ ඒ වගේ එන කරන්න. එහෙම එක මට නවගමු දේවාලෙන් දාලා තියෙන කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය එතනට වෙලී ඉන්නවා. එයාට උදව් කරාම එහෙම කරාම එයාලා සල්ලි තමයි බලාපොරොත්තු වෙන්නේ අංකල්ලා දෙන. එයාලා හරියට කලබල කරනවා. අපි වාහනේ ගහපුවලේ ඉඳන් මේ අපි තාම පූජාව තියලත් නෑ. උනාට ඒක බඩු ටික ගේන්න මෙතනින් තියන්න බඩු ටික ගේන්න මෙතනින් තියන්න කී කලබල කරනවා. අපි ඒ වෙලාවේ මල් පහන්වා පූජා කළා නෙමෙයි හිටියේ. ඉතින් අපේ වැඩ ටික ඉවර වෙලා තමයි අපි මේක පටන් ගත්තේ. ඉතින් දැන් වෙනම තැනක් හදලා තියෙන්නේ. කොහොමද ඉතින් මම උනත් හරි ආසයි කිරිය ගන්න කොයි හරි දෙයක්වත් මමත් ගන්නවා. ඒ විදිහට තමයි අද දවසේ වැඩ ටික අපේ ඉවර වුණේ. එහෙනම් තවත් දවසක තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. බයි. මේ හිරුස් ඩයරි අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා.